හලෝ මම නිදානු ඉඳලා කතා කරන්නේ ෆසාල්. මට මේ ඩයබටික්ස් හැදුනේ 2023 ඔක්තෝබර් මාසේ. මේ ඩයබටික් කියලා මගේ කකුලක් කැපුවා. කකුලත් කපලා ඊට පස්සේ බෙහෙත් ඉංග්‍රීසි බෙහෙත් බීගෙන ටික දවසක් ඕම ඉඳලා ගිය අවුරුද්දේ 2025 ලංකාවට ආවා. ලංකාවට ඇවිල්ලා නිවාඩුවේ ඉඳලා එන්න දවස් දෙකකට ඉස්සර මගේ හොඳ යාළුවෙක් මට ඉඳන් කිව්වා why don't you try Agni tea for the diabetic කියලා. ඉතින් මං මේ ඉතාලිය වලට ආවට පස්සේ ඒක ගැන හොයලා බලනකොට මගේ හොඳ යාළුවෙක් ෆ්‍රාන්ස් ඉඳලා එයා මට එවුවා ලින්ක් එකක් මේ වීඩියෝ එකත් එක්ක මනිෂ මහත්තයයි සමුද්‍රිත මහත්තයාගේ ඉන්ටර්විව් එකක්. ඒකෙදි මට තේරුණා මේ බෙහෙත හුඟක් වටින බෙහෙතක් වෙයි මට කියලා මම පටන් ගත්තා. ඒක ඒ වෙලාවෙම ඕඩර් කරගෙන ඔක්තෝබර් ඕඩර් කරේ නොවැම්බර් 1 වෙනිදා මට හම්බුණා. හම්බ වෙලා මම බොන්න පටන් ගත්තා. ඊට පස්සේ පෙබරවාරි 4 වෙනිදා මට තිබුණා මේ ඩයබටික්ස් නිසා මගේ වකුගඩුව මේ 10%යි වැඩ කරන්නේ, මේ ඩියාලිසිස් කරන්න වෙයි කියලා මට එන්න කියලා තුණා පෙබරවාරි 4 වෙනිදා. ඊට පස්සේ දවස් 3ක් හොස්පිටල් එකේ ඉඳලා මාව චෙක් කරා ඩියාලිසිස් වලට රෙඩිද කියලා බලන්න. ඒ දවස් 3ේම මගේ ෂුගර් එක බැහැලා 190ට වගේ තිබිච්ච ෂුගර් එක කෙලින්ම 97ට බැහැලා දවස් 3ේම ඇකියුරේට් 97 ගානේ ඩයබටික් මේ ෂුගර් ලෙවල් එක බැහැලා. ඉතින් ඒගොල්ලෝ දැන් ඒ දවස් 3න් පස්සේ මට යන්න කිව්වා ගෙදර. කිසිම මේකක් නැහැ. දැන් ආයිත් එන්න කිව්වේ මේ මාසේ 23 වෙනිදා. මොනවාක්වත් බ්ලඩ් ටෙස්ට් යුරින් ටෙස්ට් මොනවාක්වත් නැතුව. ඉතින් මම මේ අග්නි ටී එක පාවිච්චි කරේ මාස 2යි නැත්තම් 3යි. මේ ඉක්මනට මේ ඔක්කොම වෙනස් වෙලා කෑම බීම ඔක්කොම වෙනස් වෙලා හොඳට කන්න පුළුවන් බොන්න පුළුවන්. ෂුගර් එක නගින්නෙත් නෑ. ෂුගර් එක ඕනනම් වැඩිම වුණොත් හුඟක් කෑවොත් 160කට වගේ නගිනවා. ඊට වඩා නගින්නේ. ඉතින් මම කොහොමත් ප්‍රවේශම් වෙනවා. ඔය කෙහෙල් ගෙඩි මේ මිදි එහෙම කන්නේ. ඒ ඇරෙන්න ඇත්තටම මං මේ අග්නි තේ එක බීලා මට හම්බෙච්ච මේ සුවය කාටත් මං කියලා මේක ඔක්කොමලාට සනීප වෙන්නම කියන මේවකින් තමයි මේ කතා කරන්නේ. ඔක්කොමලාට මගේ පුළුවන් තරම් දන්න ඒගොල්ලන්ට කියනවා මේ අග්නි තේ එක බීලා බලන්න. බීලා බැලුවට පස්සේ තමයි හරියට තේරෙන්නේ Tamanට මොනවාද මේ වෙන්නේ කියලා. මට නම් මාර විදියට ඒක හොඳට එෆෙක්ට් වෙලා තියෙන්නේ ඇඟට. මගේ කෑම බීම මගේ මේ ඩේලි රූටින් වැඩ ටික ඔක්කොම මේ දවස්වල මං නෝම්බිත් අල්ලගෙන ඉන්නේ. ඒ ඔක්කොමත් එක්ක මේ අග්නි එක උදේට හවසට බීගෙන යනවා. ඉතින් මේ මගේ දැන් ෂුගර් ලෙවල් එක හැමදාම 100ට අඩුයි. ඉතින් කිසිම එකක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. හරිම සන්තෝෂයි. බොහෝම ස්තුතියි මනිෂ මහත්තයාටයි මනිෂ මහත්තයාගේ මැඩම්ටයි අපේ ඔය වැඩ කරන අපේ ඒ කට්ටිය ඔක්කොමලාට තමාරා මිස් අනිත් කට්ටිය ඔක්කොමලාට බොහොම ස්තුතියි. මට ඕඩර් කරපු ගමන්ම සුමාන 2කින් බඩු හම්බෙනවා. මෙහෙට පැකට් එක හම්බෙනවා මිලානෝ වලට. ඉතින් හරිම සන්තෝෂයි. අපි දිගටම මේක මම කරගෙන යනවා. තවත් පුළුවන් තරම් ප්‍රොමෝට් කරන්න උදව් කරන්න මම try කරනවා. මොකද මේක බිව්වහම කී දෙනෙක් සනීප වෙයිද, කී දෙනෙක්ට මේක පිට වෙයිද, මේක හරිම විශ්මිත මේ ඖෂධයක්. හරිම සන්තෝෂයි. බොහොම ස්තුතියි මිස්ටර් මනීෂා and මේ මැඩම්ට ඔක්කොමලාට ඔයගොල්ලෝ ඔක්කොමලාට thank you.